මේ තියෙන්නේ උණු වතුරෙන් නාන්නාසයට ලෙඩ තියෙන මොන දෙයක උනත් ඇඟට රිලැක්ස් වෙන උණු වතුරෙන් මසාජ් කරගන්න තියෙන පොඩි කෝල් එක. මේක අපේ ඇපාර්ට්මන්ට් එකේ තියෙන. මේක තියෙන්නේ හද සීතල උණු වතුර. ගියා මේක දැනුණා තමන් කැමති නම් ඔතෙන් නාන්න පුළුවන්. මම ඊට වඩා හිතගත්තේ මේ බලන්න පිටියකට මල් පොඩි. අන්තිම මේක දැක්කව හිතේ මට හිතුණා සුදු පුතේ මේ වගේ එකක් කවදා හරි අපිට හදලා පූජා කරන්න හම්බ වුණා කියලා අපිට බැරි වුණා. පුතාලට තිබුණ ලස්සනයිනේ. මේ අර අපි කියන්නේ නාන්න පොඩියට හදන ලස්සනට හදලා තියෙනවා. ලෙඩ වුණාම උණු වතුරේ මේක ඇල් වතුරේ අපි දන්නේ අපිට පුළුවන් නේද කියලා හදලා පොඩි සිතුවිල්ලක් හරි හරිය පුළුවන් වුණොත් නම් ෂෝක් කියලා. ඊට පස්සේ මම පෙන්නන්නම් මේක තියෙන්නේ මගේ ලේඩි කියන්නේ හොඳට රස්නේ කරලා අපිට ඕන හීට් එක දාලා ඉවර වෙලා අපේ හොඳට අපේ අඟේ තියෙන හොඳට ලිහිල් කරගන්න ලෙඩවලට හොඳයි උණුසුම් කරලා මම අර කියන්නේ නිවේට ගියා වගේ කියලා 80 ගානක් වෙනකන් ඕන්න රත් කරලා ඉන්න බෝල. මට මතක් වුණා ඉඳගෙන ඉස්සර කාලෙදී නාන්න හදන ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. මේ තියෙන්නේ නම් ලොකර්ස් ටික. එයාලා බටික් වලින් මේවා කරලා මගේ ලොකර් එක 7 කියලා මට දීලා ගියා. මේ ලොකර්ස් එහෙම. ඊට පස්සේ ඉතින් කැමති නම් අර අතිලේ රස්නේකේ ඉඳන් මේ පැත්ත බලාගෙන විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්. ඕනනම් ටීවී බලාගෙන ඔන්න ඉන්න පුළුවන්. මම උණු වතුර එකේ පොඩ්ඩක් ඉඳියා. ඊට පස්සේ ඉතින් මම දැන් වයසයිනේ. ලෙඩක් තියෙන නිසා ටිකකින් ඉතින් කම්මැලිකම් යන්නත් එක්ක සීතල වතුර නාන්න බැරි වුණත් ඇවිල්ලා හොඳට මෙහෙම හොඳට තව පොඩ්ඩකින් සීතලේ මේ දවස් ටිකේ නාන්න පුළුවන්. ලස්සනට හදලා මේ වගේ ලස්සනට හදලා මේ දෙපැත්ත වෙන් කරලා පිළිවෙලට හදලා යොමුවක් වෙන බලමුකෝ. හැම දෙයකම පිනකුත් තියෙන්න ඕනේ. මේ වගේ දේවල් කරලා පූජා කරන්න එහෙම ලැබෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතනවා. චින්නරුවන්ගේම සරණයි පුතාට.